ලෝක සෞඛ්‍ය සංවිධානය ඉදිරිපත් කරලා තියෙනවා ලංකාවේ මිනිහෙක්ගේ සාමාන්‍ය සීනි පරිභෝජනයේ වාර්ෂිකව කීයද? කිලෝ 34යි. ලංකාවේ මිනිහෙක් සාමාන්‍යයෙන් කිලෝ 34ක් අවුරුද්දට සීනි පරිහරණය කරනවා. ඒක වැඩිද අඩුද? වැඩි. ගොඩක් වැඩි. සාමාන්‍යයෙන් මිනිහෙක්ගේ සීනි පරිභෝජනය වෙන්න ඕන කීයද? කිලෝ 10යි. කොහොමද ලංකාවේ තත්ත්වය? ඒ කියන්නේ ඕන එක සීමාවක් තියෙනවා. දැන් අපි ප්‍රෙෂර් බලනකොට අපි ප්‍රෙෂර් එකේ ගානක් දානවා වරහන් ඇතුලේ දානවා මෙන්න මේ 80යි 110 අතර තියෙන්න ඕනේ කියලා. ඒ වගේ සීනි තියෙන්න ඕනේ ප්‍රමාණය 10යි 34ක් තියෙනවා 3 ගුණයක්. ඉතින් මේකේ ප්‍රතිඵල ඕගොල්ලෝ නිකන් හරි චෙක් කරලා බැලුවොත් ගිහිල්ලා ඕගොල්ලන්ගේ ඇඟෙත් නියම ප්‍රමාණයට වඩා අනිවාර්යයෙන් වැඩියෙන් ඇති. අපේ අම්මලා තාත්තලාගේ ඕගොල්ලන්ගේ දෙමව්පියන්ගේ ඒ අයගේ වුණත් හරියට නඩත්තුවක් නොවෙනවා නම් ඇති. ඒ නිසා ඒකට ටිකක් පරිස්සම් වෙන්න වෙනවා. ආර්ථික විද්‍යාව පැත්තෙනුත් පරිස්සම් වෙන්න වෙනවා. ඒවට යන වියදම අඩු කරන්න පුළුවන් නම් ඕගලන්ට බේත් හේත් වලට යන දැන් සීනි ආනයනය කරනවා ලංකාවට. ඒවට ඩොලර් යන්නේ. සීනි ආනයනය කරලා ඩොලර් ගෙවලා සීනි අරගෙන සීනි කනවා හොඳට. 10ක් කන්න උන්ට 34ක් කනවා. කාලා මොකද කරන්නේ? සුගර් හදා ගන්නවා ඩයබටික්. දැන් ඔන්න ඉන්සියුලින් ගේනවා. බෙහෙත් ගේනවා. ආයෙ ඩොලර් වැය වෙනවා. පෙර සීනිත් ගේන්නේ ඩොලර් වැය කරලා සීනි කාලා අසනීපෙට අවශ්‍ය බෙහෙත් ගේන්නේ ඩොලර්. ඒ නිසා හෙට ඉඳලා මෙතන ඉන්න කිසි කෙනෙක් සීනි දාලා තේ බොන්න බෑ. පුළුවන් නේද? ඒ හින්දා දෙමව්පියන්ටත් කියන්න ඕනේ. ඒතර ඔයගොල්ලන්ට පුළුවන් සීනි වියදම අඩු කරන්න. ගෙදරට බේත් හේත් කවුරු හරි බොනවා නම් ඒ වියදම අඩු කරන්න. සියල්ල අඩු කරන්න පුළුවන්. වැඩි කාලයක් ජීවත් වෙන්නත් පුළුවන්.